ආයිබෝවන් කොහොමද ඔයාලට? හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. මගේ ජීවිතෙත් අලුත් බලාපොරොත්තුවක් එක්ක අලුත් වුණා. ඉතින් ඒ චූටි පැටිය වෙනුවෙන් අපි කලින්ම සූදානම් කරගත්ත පුංචි කොට් එක තමයි මේ තියෙන්නේ. මේක අඟල් 48ක් දිග අඟල් 28ක් පළල කොට් එකක්. එතකොට අඩි 3ක් දිග තියෙනවා. මම ඒක ගත්තේ මොරටුවෙන්. ඉතින් ඒ අරගෙන මම මේ විදිහට තමයි මේ කොට් එක arrange කරගත්තේ. මේ කොට් එකට මම net එකක් use කළා. ඒ net එක මේ විදිහට zip එකකින් වහන්න පුළුවන්. එතකොට පුංචි සත්තුන්ට යන්න බෑ කොට් එක ඇතුළට. ඒ net එක කොට් එක වටේට යට කරන්න පුළුවන්. මම කොට් එකට ගත්තේ මෙන්න මේ pillows තුන. bolster pillows දෙකයි head pillow එකයි. මේ head pillow එක නම් මම දැනට use කරන්නේ නැහැ. මොකද ඒක චූටි පැටියට තවම සුදුසු නැති නිසා. මේ pillows තුනම කපු පොළොන් වලින් හදපු pillows තුනක් මම online order කළේ. හැබැයි මේ pillows මම ගත්තට ඒව use කරන්නේ බබාට feed කරලා එයාව පැත්තට හරවලා තියෙන වෙලාවට support එකක් විදිහට ගන්න විතරයි. මොකද head pillow එකේ තවම බබාට head එක තියන්නවත් වෙන කිසිම දෙයකට use කරන්නේ නැහැ. බබාව side එකට හරවන්න support එකක් විදිහට මේ pillows තුනම විටින් විට මම පාවිච්චි කරනවා. අපේ චූටි පැටියගේ කොට් එකේ මේ bed sheet එක හදලා තියෙන්නේ panel රෙදි වලින්. මේ bed sheet එකට යටින් තියෙනවා mattress protector එකක්. ඊළඟට bed sheet එකට උඩින් cot sheet එකක් use කරනවා. බබාගේ කොන්දෙන් පහළට විතරක් ඒක දාලා තියෙන්නේ. මේ cot sheet එක ගොඩක් දිගයි. මම මේ දෙකට නවලා දාලා තියෙන්නේ. ඒකේ එක පැත්තක් රෙදි layer එකක්, අනිත් පැත්ත plastic rubber layer එකක් තියෙන්නේ. ඒකේ ෆොටෝ එකකුත් මම දාලා තියෙනවා. ඊළඟට ඒ cot sheet එකට උඩින් වෙන පැනල් රෙද්දක් දාලා තියෙනවා බබාට පහසු වෙන්න. එතකොට බබාට කිසිම අපහසුකතියක් දැනෙන්නේ නැහැ. ඒ දැන් මම cot sheet එක use කරන්නේ නැහැ. මොකද මම බබාට දැන් pampers දානවා රැට. මේ තියෙන්නේ cot sheet එකේ යටපැත්ත. එතකොට මම cot sheet එකේ use කරනවා බබාට diaper change කරනකොට, වෙන තැනක තියෙනකොට, අපේ bed එකේ තියෙනකොට, ඒ වගේ ගොඩක් තැන්වලදී cot sheets use කරනවා. මේක තියාලා තියෙන්නේ මම බබාට පෙරවන්න. හැබැයි මේ ස්වෙඩලින් වලට ගන්න බ්ලැන්කට් එකක්. ඒක මම බබාට පෙරවනවා. එයාට සීතලයි වගේ දැනුනොත්. හැබැයි පෙරවනවා නම් අනිවාර්යෙන් ඒක කොට් එකට යට කරනවා. මොකද චූටි පැටවුන්ට රෙදි පෙරවනවා කියන්නේ ගොඩාක් අවදානම් දෙයක්. ඒක නොකරන තරමට හොඳයි. මම අත්‍යවශ්‍යම වුණොත් විතරයි බබාට බ්ලැන්කට් එකක් පෙරවන්නේ. මෙතන මම චූටි බොක්ස් එකක් තියාගෙන තියෙනවා කොට් එක ඇතුළෙම. ඒ බොක්ස් එකේ මේ විදියට එක්ස්ට්‍රා ස්ලීප් සූට් එකක්, ඊළඟට නැප්කින් මම කලින් යූස් කළ නිසා තවම තියෙනවා. හැබැයි දැන් මම යූස් කරන්නේ මේ දවස්වල මම යූස් කළා. මේ තියෙන වෙට් වයිප්ස් එක මම යූස් කරන. ඊළඟට සෙසර් එක, තර්මෝමීටර් එක මම අනිවාර්යයෙන්ම කොට් එකේ තියාගන්නවා. රෑට හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොතින් ඒව හොයන්න දුර යන්න බැරි නිසා. ඉතින් මේ විදියට අත්‍යවශ්‍යම දේවල් ටික දාලා තමයි මම මගේ චූටි පැටියගේ කොට් එක arrange කරලා තියන්නේ. චූටි පැටියගේ සේරම bed sheets, pillow cases, blankets සාමාන්‍යයෙන් දවස් 4කට විතර සැරයක් wash කරනවා. හැබැයි මේ දවස්වල නම් වැඩිය බබාව කොට් එකේ තියන්නේ නැහැ. දැන් යාට මාස එකමාරක් වෙනවා. මේ කොට් එකේ arrangement එක චූටි වෙනසක් කරලා තියෙනවා. මොකද මම cot sheets දැන් use කරන්නේ නැහැ. මොකද බබාට මම pampers අඳිනවා. මේ විදිහට තමයි අපේ bed එක ළඟම එයාගේ කොට් එක තියලා තියෙන්නේ. මට චූටි සද්දයක් ඇහුණත් එයාව බලන්න පුළුවන් විදිහට. ඉතින් ඔය විදිහට තමයි අපේ චූටි පැටියගේ කොට් එක arrange කරලා තියෙන්නේ. මේ වගේ කොට් එකක් arrange කරනකොට ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද අපේ පුංචි පැටවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා. එයාලගේ පරිස්සම ආරක්ෂාව තියෙන්නේ අපේ අතේ. ඉතින්
හැම වෙලාවකම ගොඩාක් පරිස්සමින් කල්පනාවෙන් මේ කොට ඇරේන්ජ්මන්ට් එක කරගන්න. මං ගිහින් එන්නම්. පරිස්සමින් ආදරෙන් ඉන්න.